ඔයාලා ඔන්ලයින් සයිට් එකකින් මොනවාම හරි Alibaba, AliExpress, eBay වගේ ඕනම සයිට් එකකින් ඔයාලා දැනට මොනවාම හරි ඕඩර් එකක් දාලා තිනවා ඔයාලට මෙන්න මේ පේනා වගේ එරර් මැසේජ් එකක් ඇවිල්ලා තියෙයි. ඒ කියන්නේ කස්ටමර් එකෙන් හෝල්ඩ් කරලා කියලා. ඔයාලට මේක මම විස්තර කරන්න කලින් ඔයාලා මම දැන් දාන වීඩියෝ ක්ලිප් එක බලලා ඉන්නේ. ඒක කෝප් කමෙන්ටුවත් එක්ක මේ ගත්ත තීරණයක්. ඉතින් මේ වීඩියෝ එක බලලා පොඩි අදහසක් අරගෙන එන්න අපි කතා කරමු ඊළඟට ඒක මොකද්ද වෙන්නේ සහ මේ ප්‍රශ්නේ කොහොමද අපි අපේ පැත්තට හැන්ඩල් කරගන්නේ කියලා. Amazon පිටරට මේ රෙජිස්ටර් කරලා තියෙන ඒවායි ලෝකල් රෙජිස්ටර් කරලා තියෙන ඒවා අතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. සහ අනිත් එකට ටේමු කියලා එකක් පටන් අරන් තියෙනවා. ඒක මේ හරිම ඩිස්රප්ටිව්. මම හිතන්නේ ගොඩක් රටවල් වල ටේමු එක බෑන් කරලා තියෙනවා. මේ ඔය මේ ගේනවන්නේ ප්ලැට්ෆෝම් වලින් මේ මොනවාද ඉලෙක්ට්‍රොනික ප්ලැට්ෆෝම් වලින් ගන්නවනේ. එතකොට එතනින් ගන්නකොට ඒ ටැක්ස් එකේ අවුලක් තියෙනවා කියලා අපිට මෙහෙට මේ දැනුවත් කරලා තියෙනවා. ඒ කියන්නේ කූරිය විදියට ගේනකොට එක විදියකට ගන්නවා. එහෙම නැත්නම් මේ ඔය තියෙන Alibaba මේ තියෙන eBay Amazon පිටරට මේ රෙජිස්ටර් කරලා තියෙන ඒවායි ලෝකල් රෙජිස්ටර් කරලා තියෙන ඒවා අතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. සහ අනිත් එකට ටේමු කියලා එකක් පටන් අරන් තියෙනවා. ඒක මේ හරිම ඩිස්රප්ටිව්. මම හිතන්නේ ගොඩක් රටවල් වල ටේමු එක බෑන් කරලා තියෙනවා. ඒක ගැන අපිට පොඩි මේ අප්ඩේට් එකක් දෙන්න පුළුවන්ද? මොකද මේක වැදගත් කාරණාවක් නිසා. අපිට ප්‍රශ්න තියෙනවා සමහරලාට කියපු platforms වලින් ගේනකොට volume එක හරි ලොකුයි සර්. ලොකුයි. එතකොට එතන individual දෙක package එකක් ගත්තාම individuals 100ක් 200ක් ඉන්නවා. ඉතින් එතකොට මේ manage මේ volume එක manage කරගෙන ඒ appropriate tax එක collect කිරීමේ practical issue එකක් තියෙනවා. දැන් ඒක සර් අපි දැනට తాවකාලිකව තමයි අපි address කරලා තියෙන්නේ based on the weight. හැබැයි දැන් ඒක actual value එකට actual due to recover කිරීමේ system එකක් හදාගෙන යනවා. අපි Australian border force එකනොත් මේ සම්බන්ධයෙන් උදා ඉල්ලුවා. සර් හැම රටකම විශේෂයෙන්ම යුරෝප් වල හැම රටකම ඉවන් දියුණු වෙච්ච රටවලත් මේ ප්‍රශ්නේ මුහුණ දෙනවා ඒගොල්ලන් මේ e-commerce handle කරන එකට. අපේ capacity එක අනුව දැනට අපි කරන්නේ අර weight based tax recovery එකක්. හැබැයි individual package wise value wise tax collection එකට අපි යන්න යනවා දැන්. හැබැයි ඒක එහෙම නෙමෙයි නේද? දැන් ඔය මිනිමිස්ද මොකද්ද තියෙනවනේ? මොකද්ද කියන්නේ මිනිමිස්ද? de minimis. de minimis. ඒතර de minimis එකේ හැම රටේම වගේ තියෙනවනේ මේ bench මොකද්ද මේ threshold එකක්. ඒ threshold එකට යට නම් de minimis එක weight එකට ගහනවා මං හිතන්නේ. ඒක tax එක ගන්නෙ නැහැ. ඔව්. ඒ සම්බන්ධයෙන් දැන් ඕස්ට්‍රේලියාවෙන් අපි ඇඩ්වයිස් ගත්තා ඕස්ට්‍රේලියන් බෝඩර් ෆෝස් එකෙන් ඒගොල්ලන්ට ලොකුම ඉෂුව කියලා තියෙන නිසා කලින් හරි වැලියු එක දාගෙන වගේ දැන් 175ක්ම below the de minimis value. දැන් අපේ de minimis value එක මොකද්ද? අපි සයි de minimis value එක පාවිච්චි කරන්නේ. ඉතින් හැම දැන් අපි හිතමු කවුරු හරි ගෙනාවා මේ ප්ලාස්ටික් බ්‍රෂ් එකක්. අපි නිකන් හිතමුකෝ ප්ලාස්ටික් බ්‍රෂ් එකක ඉන්වොයිස් ඒකේ ඇක්චුවල් වැලියු එක හොයලා ඒකට ඩියුටි ගහනවට වඩා ඒකට යන එෆර්ට් එකට වඩා de minimis කරන්න බැරිද ඔක? කරන්න පුළුවන් සර් ඒකේ අපි බලන්න ඕනේ එතකොට අපි ප්‍රොසීඩියන්ස් තමයි කම්ප්ලයින්ට් ලෙවල් de minimis එකක් දුන්න ගමන් හැමෝම ඒක එතන ඊට වඩා වැඩියෙන් යනකොට පර්පස්ලිම de minimis value එකට වඩා අඩුවෙන් දාගෙන ඉන්න බලනවා. ඒ ටෙන්ඩන්සි එක දැන් අපි ඔස්ට්‍රේලියන් එක්ස්පීරියන්ස් එක ගත්තොත් ඒගොල්ලොනුත් කියන්නේ මේ de minimis එක ඒගොල්ලන්ට බෑක් වෙලා තියෙනවා. දැන් මෙහෙමනේ මං අහගෙනයි ට්‍රම්ප් මේ අර ටැක්ස් ගහනකොට එයත් ඒ de minimis value එක වෙනස් කරානේ ඩොලර් 100 ඉඳලා ඩොලර් 15කට දුන්නම 50කට කොට අඩු කරා. නෑ මම කියන්නේ ඉතින් අපි හැම එකටම වැලියු එක හොයලා ගහන්න ගියොත් එහෙම ලොකු ඒක ඩිලේ එකක් ඉන්එෆිෂියන්සි එකක් තියෙනවානේ. අපි ක්‍රොස් බෝඩර් ට්‍රේඩ් දියුණු කරන්න නම් අපේ ප්ලෑන් එක අපි ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්න නම් එහෙමනම් ඕක යම් කිසි ප්‍රමාණයක් de minimis දෙන්න ඕනේ කියන එක තමයි මගේ නම් මතය තියෙන්නේ. සර් ඒකේ මේ e-commerce platform වල ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි මේ දැන් වෙන රටවල් කරනවා මේ ටැරිෆ් එක අඩු වෙන්න ඕනේ මේක. ටැරිෆ් එක මොකද එක එක items ගොඩාක් නෙන්නේ එක එක HS දාලා දාන්න බෑ ප්‍රැක්ටිකල් නෑ. එතකොට කරන්නේ common tax rate එකක් apply කරනවා මේ e-commerce goods වලට. එක rate එකක්. ඒක කළා සමහර countries කරලා තියෙනවා ඒක collect කරනවා vendor ගේ මේ platform එකකින්. ඒ කියන්නේ eBay නම් eBay තමයි fixed rate එකකට collect කරලා government එකට ගෙවනවා. දැන් අපි මේ proposal තුනම consider කරනවා. එකක් තමයි ඒ platform එකෙන් collect කරලා අපිට දෙන එක. අනිත් එක DHL වගේ courier මෙහෙ company එක collect pay කරන එක. සහ de minimis කියන එක තව strategy එකක්. මේ තුනම මේවා කරලා අපිට වඩාම revenue එක collect කරන්න පුළුවන් විදිහ සහ trade එකට efficient විදිහ දැන් මේ වෙලාවේ කරගෙන යනවා අපි consider කරලා මේ solutions මේ හොයන වෙලාවේ තමයි මේක. මොකද මට හොඳට මතකයි DST අපි මේක ගැන කතා කරා ගිය පාර්ලිමේන්තුවේ මිස්ටර් විබලේන්ද්‍ර රාජ තමයි ඕක මං හිතන්නේ ඕකේ හැන්ඩල් කරේ. මොකද මේකේ මං හිතන්නේ මොකක් හරි අවසානයක් තිබ්බොත් හොඳයි. දවසකදී මොකද්ද වෙන්නේ යන්නේ කියලා. ඒ කියන්නේ කෝප් කමිටු සාකච්ඡාවේ සහ එයාලා කියන විදිහට කස්ටමර් එකේ මේ වෙද්දි සූදානම් වෙනවා ඔය ප්‍රයිවට් ඩිලිවර් කම්පැනි වලින් ඩිලිවර් වෙන එක ඕඩර්ස් වලට ටැක්ස් එකක් ගහන්න. ඒ කියන්නේ ඒක කොච්චර ප්‍රායෝගිකද කියලා මම නම් දන්නේ නැහැ. ඔයාලටත් අදහසක් ඇති ඉතින් මේකත් ඒක කොච්චර ප්‍රායෝගිකද කියලා. කින්නතේ අර වීඩියෝ ක්ලිප් එකේ එක තැනක කියනවා මේ තෙමූ එක රටවල් ගොඩකින් බෑන් කරලා තියෙනවා වගේ කතාවක්.
ඒක ඇත්තටම ඒ කතාව කොච්චර සාධාරණද කියලා ඔයාලට අදහසක් ගන්න පුළුවන්. ළමයි තෙමූ එක බෑන් කරලා නැහැ කිසිම රටකින් දැනට. තෙමූ එක එක රටකින් තහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ ඉන්දුනීසියාව. ඉන්දුනීසියාව එක තහනම් කරලා තියෙන්නේ තෙමූගේ වැරද්දක් නිසා නෙමෙයි. තෙමූ එක තහනම් කරලා තියෙන්නේ දේශීය ව්‍යාපාරවල ආරක්ෂාව සඳහා විතරයි. හරිද? තියෙන රට තමයි වියට්නාම්. හරිද? වියට්නාම් වලින් තහනම් කරලා නැහැ. වියට්නාම් වලින් කියලා තියෙන්නේ මේක තහනම නෙමෙයි. ඒ රටේ රෙජිස්ටර් වෙන්න. එතකොට එයාලගේ බිස්නස් ටික ඒ විදිහට කරගෙන යන්න ඉඩ දෙනවා කියලා. හරිද? ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත, සවුත් අප්‍රිකා වගේ හොඳ ලොකු රටවල් වලින් තෙමුවකට කිසිම තහනමක් නැහැ. කෝප් එකේ ඇයි එහෙම දෙයක් කිව්වේ කියලා තෙමුව එකට. තෙමුව එක ළමයි ගොඩක් හොඳ පැත්තක් තියෙනවා සහ පොඩි අවුල් පැත්තක් තියෙනවා. අපි ඒක ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරමු. තෙමුව එකේ ඒ කියන්නේ ප්‍රශ්න තියෙනවා ඇත්තටම. තෙමුව එකේ නරක පැත්තක් තියෙනවා සෑහෙන්න. හොඳ පැත්තකුත් තියෙනවා මැටීරියල් එහෙම සහ ඒක ගැන වෙන වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් දැනට ඔයාලා දැනගෙන ඉන්න ඕන දේ තමයි ඔයාලට ට්‍රැකින් වල අර වගේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් සහ ඩෙලිවරි ඩේට් පරක්කුයි නම් කලබල වෙන්න දෙයක් නැහැ. ඒක අර මම අර කලින් කියපු රීසන් එක තමයි තියෙන්නේ. ඒක තව ටික කාලයක් යද්දි හරියයි. බට් ඒක ඔච්චර ප්‍රායෝගිකද නැද්ද කියලා ඔයාලට තේරෙනවා ළමයි. දැන් ඕඩර්ස් ලක්ෂයක් විතර එනවා. හරිද? දැනටත් ලක්ෂයක් විතර හෝල්ඩ් වෙලා තියෙනවා. එතකොට ඒ ඔක්කොම කඩලා බලලා ඒකට ටැක්ස් එකක් ගහනවා කියනවා නම් ටැක්ස් එකක් වෙනම ගහලා. ඒ කියන්නේ ඒකේ වටිනාකම සහ බර බලලා ඒ ඔක්කොම කරලා පාර්සල් ලක්ෂයක් විතර ඩෙලිවර් කරගන්න කොහොමත්ම බෑ. ඒක එහෙම සම්භාවිතයක් නැහැ 0. එතකොට වෙන්නේ මේවා ඩෙලිවර් කරගන්න බැරි වෙනවා. එතකොට ලංකාවේ අපි වගේ මිනිස්සු කරනවා මේක රිෆවුන්ඩ් කරනවා. රිෆවුන්ඩ් ඇප්ලයි කරාට පස්සේ මෙහෙම ලොකු පිරිසක් රිෆවුන්ඩ් ඇප්ලයි කරන්න ගත්තට පස්සේ අලීගෙන් බලනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ මේ වගේ ලංකාව වගේ පොඩි රටක් ඉතින් ඒගොල්ලෝ තියන් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ලංකාව බෑන් කරලා දානවා. එතකොට ලංකාවට ඕඩර්ස් දාන්න ඔයාලට දැනටමත් දැකලා ඇති සමහර සෙලර්ස්ලා ලංකාවට අයිටම් දාන්නේ නැහැ. ඔයාලට වැටෙනවා ඇති ෆ්‍රී shipping කියන තැන අර shipping cost එක තියෙන තැන this item cannot be shipped your address කියලා තියෙනවා. ඒ වගේ app එකට අපිට register වෙන්නත් බැරි තත්යකට එන්න පුළුවන්. මේක දිගටම ඇත්තත් ඔයාලට මතක ඇති කලින් තව ප්‍රශ්න වුණා ඩිලිවර් කම්පැනි වලට කියලා මිනිස්සු කෑ ගැහුවා ලයිව් ගියා. ඊට පස්සේ තමයි ඩරාස් එක්ස්ප්‍රස් එක ඒගොල්ලෝගේ සබ් කම්පැනි එක තෝරගත්තේ. කොහොම හරි දැන් වෙලා තියෙන ප්‍රශ්නේ තමයි අර හරිද දැනට කලබල වෙන්න දෙයක් නැහැ. දැනට ඒක ඉතින් සාමාන්‍ය තත්ත්වයක යනවා. බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා සහ අපේ ටීම් එක ඔයාලට මේ ගැන අප්ඩේට් කරනවා. අනිවාර්යෙන් ඊළඟ ඉස්සරහට මේ ගැන මොකද වෙන්නේ කියලා ඔයාලට වීඩියෝ එකක් අපි දානවා. මේ ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න සහ කමෙන්ට් සෙක්ෂන් එකේ අපි දාලා තියෙන ගෲප් එකට ජොයින් වෙලා ඔයාලට තියෙන කැමති ප්‍රශ්නයක් අහන්න පුළුවන්. channel එකේ ඉස්සරහට මොනවද දාන්න ඕනි සහ වෙනස් වෙන්න ඕනි දේවල් සහ වැරදි ඔයාලට ඕනි දෙයක් කියන්න පුළුවන්. සහ කලින් කිව්වා ඔයාලට තියෙන ඕනි ප්‍රශ්නයක් ඒකේ අහන්න පුළුවන්. අපේ ටීම් එකේ අය උත්තර දෙනවා. ඔයාලට ප්‍රයිවට් වුණත් ඕනි දෙයක් අහන්න පුළුවන්. මේ ගැන සම්බන්ධව ඉතින් ඔයාලට තියෙන ඊළඟ ප්‍රශ්න තමයි දැන් මේ ඕඩර්ස් ආවේ නැතොත් හරිද? ඕඩර් ආවේ නැතොත් සල්ලි ආයි ගන්න කොහොමද සහ ඒ ප්‍රශ්න හරිද? ඕඩර් ආවේ නැතොත් සල්ලි ගන්න විදිහ සහ ඕඩරේ ගන්න විදිහ කතා කරන්න ඕනි. දැන් ඒ ඔක්කොම අපි ඊළඟට අප්ඩේට් කරනවා. වීඩියෝ එකක් දානවා. දැන් මේ වීඩියෝ එක හදිස්සිය දාන්න ළමයි මේක මට අප්ඩේට් කරන්න ඕනේ. ඉඳාරද ස්ටෑන්ඩ් කරලවත් නැහැ කැමරාව අතින් අල්ලගෙන කරන්නේ. ඒක අප්ඩේට් එකක් දෙන්න ඕනේ. මම දැක්කා ලොකු YouTubers ලත් මේක වීඩියෝ දාලා තියෙනවා සහ ඒගොල්ලෝ වීඩියෝ එක දැම්ම කියලා හැම ඔඩියන්ස් එකම ටාගට් වෙන්නේ නැහැ. සහ මට ඉන්න පුංචි ඔඩියන්ස් එකක්. ඉතින් මම ඒගොල්ලන්ට සාධාරණයක් වෙන්න වීඩියෝ එකක් දානවා. මේකෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අරම තමයි වෙලා තියෙන්නේ. කලබල වෙන්න දෙයක් නැහැ. ඔබ සාමාන්‍ය ප්‍රශ්නයක් ඔයාලට විතරක් නෙමෙයි සහ මටත් මගෙත් ඕඩර් සෑහෙන්න හෝල්ඩ් වෙලා තියෙනවා. කස්ටම් එකට කතා කරලා පස්සේ කියනවා අපි මේ වැරදි අපි ඩිලිවර් කම්පැනි වලට ඩිලිවර් කම්පැනි තමයි ඩිලිවර් කරන්නේ නැත්තේ කියලා. බට් මම ඩරාස් එකට කතා කරලා පස්සේ කියනවා කස්ටම් එකෙන් අපිට දුන්නා නම් අපි ඕඩර් එක ඩිලිවර් කරන්න නැතුව ඉන්නේ නැහැ. අපි ඩිලිවර් කරනවා සහ අපි ඒක අප්ඩේට් කරනවා කියලා. කස්ටම් එකෙන් අරගොල්ලෝ වැරදි කියනවා ඩිලිවර් කම්පැනි එකෙන් කස්ටම් එක වැරදි කියනවා. ඊට පස්සේ ඒ අලීකින් දාපු ඕඩර්ස් මම ඊට පස්සේ ස්කෑනෙට් එකට කතා කරාට පස්සේ ස්කෑනෙට් කියන්නේ ඒත් කස්ටම් එකෙන් තමයි මේක කරන්නේ. අපි මේකට සම්බන්ධ නැහැ කියලා. ස්කෑනෙට් එකේ කෝල් සෙන්ටර් එක නම් මාරම අවුල්. ඔයාලා දකින්න ඇති Google එකේ බැලුවත් තරු 1.5කගේ පොඩි ප්‍රමාණයක් තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ කෝල් එක ට්‍රාන්ස්ෆර් කරන්නෙම නැහැ ළම. හරිද? කෝල් එකක් ගත්තට පස්සේ සෑහෙන වෙලා අපි වේට් කරන්න ඕනේ. ඒක ඒගොල්ලොන්ගේ මොනවා හරි රූල්ස් ඇති සහ අපි දන්නේ නැහැ. මම දන්නේ නැහැ. දන්න අය ඇති. ඉතින් කියන්න තියෙන වීඩියෝ එක තව දිග්ගස්සන්න දෙයක් නැහැ. හරිද? මේ ඔක දැනට ප්‍රශ්නයක් නෙවෙයි. සමහරවිට ඔයාලට පොඩි ටැක්ස් එකක් වැදලා එන්න පුළුවන්. මම නම් හිතන්නේ නැහැ ටැක්ස් එකක් වදී කියලා. මොකද ඔයාලා හිතනවාද දැන් ඔය ඕඩර්ස් ඔක්කොම කඩලා බලලා ඒගොල්ලෝ ඒකට ටැක්සියරු වටිනාකමක් දීලා බර මැනලා ඒ හැමදේම කරලා එහෙම දෙයක් කරන්න බෑ. ඒක සෑහෙන්න අමාරු. හරි කිව්වඩ එක මතකයිනේ අර විදියට කරන්න මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මැසේජ් එකක් දාලා අහන්න සහ පොඩි ඇඩ් එකක් දාන්න නේ. හරිද? ඔයාලා දන්නා අපි මේ දවස්වල යන ඩ්‍රෝන් සීන් එක. ඩ්‍රෝන් ස්ටෝර් එක දන්නවනේ. ඒකට ජොයින් වෙන්න තියෙන්නේ ඔය ගෲප් එකම තමයි. ඩ්‍රෝන් සෙල් කරන්නෙත් ඔය කියන්නේ ගෲප් එකේ සෙල් කරන්නේ නැහැ. ඔයාලා තියෙන උන් දෙයක් අහන්න තියෙන්නේ ගෲප් එක තමයි. හරිද?
ඒකෙන් ආල දැනගන්න පුළුවන් සහ ඔයාලට තේරෙන ඉතින් ගෲප් එක ජොයින් වුණාට පස්සේ මොනවද කරන්න ඕනේ අර මේ ලොකු අප්ඩේට් එකක් දෙන්න නැහැ ඉතින් ඕක ගැන තමයි කියන්න තියෙන්නේ සහ සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න අරක මේ කියන්න දෙයක් නැහැ ඔයාලට වැදගත් වුණා නම් සහ channel එක දිගටම ඔයාලට සපෝට් එකක් වෙනවා කියලා හිතනවා නම් අදාළ දේවල් ටික කරලා තියාගන්න මොකද දැනටත් බලන්න ඔයාලා ලොකු සබ්ස්ක්‍රයිබ් කවුන්ට් එක සහ එහෙම ඒක පස්සේ ෆලෝ කරන්නේ නැහැ මම අර තැත් දෙන්න වීඩියෝ එකක් දානවා සහ එතනින් ඒක ඉවරයි සහ මට මේ තියෙන වැඩත් එක්ක ක්ලාස් වැඩත් එක්ක channel එක කොහොම ෆලෝ කරන් යන්න සබ්ස්ක්‍රයිබ් පස්සේ යන්න වෙලාවක් නැහැ තියෙන අප්ඩේට් එකක් දෙනවා සහ ඔයාලට මගෙන් ගන්න පුළුවන් තියෙන දෙයක් තියෙනවා නම් ඒක ගන්න ලොකු දේවල් කියවන්න නැහැ ඉතින් අර ටික ඒ විදිහට කරන්න හරිද මේ channel එක ඔයාලට බලා ගන්න පුළුවන් ඔය තෙමු එක අලි එක Amazon එක Alibaba එක වගේ sites වලින් orders දාන හැටි සහ ඒ වලින් වෙන ප්‍රශ්න වලට විසඳුම් refund ගන්න හැටි සහ ඒ වලින් හොරාට සල්ලි ගන්න විදිය සහ ඔයාලා දකින්නත් මම අර කලින් දාලා තිබ්බ තෙමු එකේ free download එක මම ඒකේ වීඩියෝ එකක් තාම ගෙනාවේ නැහැ සමහර ළමයි මට ඒක ගේන්න වෙලාවක් උනේ නැහැ ඉස්සරහට ඒ වීඩියෝ ටික ඔක්කොම ගේන්නම් සහ අපේ drone store එක වෙනම තියෙනවා ඒකේ unboxing වීඩියෝ ඒකේ review වීඩියෝ ඔක්කොම කරන්න ඕනේ හරි එවරටියත් එක්ක සෙට්ටම ඉස්සරහට ලොකු වැඩක් එක්ක අදට වීඩියෝ එක නවත්තනවා වීඩියෝ ඉවරයි ඉවරයි හරි තව දිග්ගසන් දෙන්න වීඩියෝ එක ඉවරයි